everyone, welcome back to my YouTube channel. ඔයාලට ඉතින් වෙසක් කොහොමද? අද vlog එකෙන් මම වෙසක් සමරපු විදිය තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. මම හිතනවා ඔයාලටත් වෙසක් හොඳයි කියලා. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ අපි වීඩියෝ එකට යමු. ඔය තියෙන්නේ වෙසක් දවසට කලින් දවසේ. මම ඉතින් නාලා කරලා වෙසක් කූඩු වල රැලි අලවන්න තමයි ලෑස්ති වෙන්නේ. මට තියෙන්නේ රැලි අලවන පාර්ට් එක. මොකද අම්මා කලින් දවසේ රෑ වෙසක් කූඩු අලවලා තිබ්බා. ගණන් ගන්න එපා. ඔය පිසෝදේට පණුවකාගේ නටන්නේ මම ඉතින් ආසම ප්ලේලිස්ට් එක දාගත්තා කූඩු වලවන්න කලින්. ඒකට පොඩ්ඩක් ඉතින් අර කූඩු වලවන වැඩේට කම්මැලි හිතෙන්නේ නැහැ. මොකද මම මෙතන ඉන්නේ තනියෙන් ඉතින් කූඩු ටික වලවන්න ගියාම ඇත්තටම කම්මැලි. ඉතින් ඒක නිසා මම සින්දු දාගෙන චුට්ටක් ගැටුවා. ඒ නටපු කෑල්ලක් තමයි ඉතින් ඔයාලට දෙන්නේ බලන්න. ඒක නර්තන හැකියාව හොඳ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගණන් ගන්න එපා. වීඩියෝ එකෙන් අපේ ගෙදර කට්ටිය කතා කරන සද්දෙත් ඇහෙනවා. පොඩ්ඩක් රීමික්ස් එකක් කරන්න. අවුලක් නෑ. ඔයාලට අහන්න පුළුවන් නම් අහන්නකෝ. තාම ඉතින් රැලි කපන්න නම් ගත්තේ නැහැ. රැලි කපලා අපේ අම්මා දෙනකන් ඉතින් මං කූඩුව තියන් කාමරේට වෙලා වාඩි වෙලා හිටියා. එයා ගෙනත් දෙයි. එයා තමයි අපේ වෙසක් දවසට මුල් තැන අරන් වැඩ කරන්නේ. අපි වෙන්දර නම් ඇත්තටම කඩෙන් කූඩු ගේනවා අඩුයි. අපේ තාත්තට ඕනේ වෙසක් කියන දේ ඇත්තටම අර පේන්න තියන්න. ඒ කියන්නේ අපිට දැනෙන්න. අපි පුන්න බටවලින් වෙසක් කූඩු හදලා එහෙම මේ පාර නම් ඇත්තට තාත්තට වැඩත් එක්ක බැරි වුණා වෙසක් කූඩු අපි ඉතින් ප්ලාස්ටික් කූඩු කඩෙන් ගෙනල්ලා ෆිට කරලා ඉතින් ඒක ඇලෙව්වා. ඉතින් අපි අලෝපු කූඩු ගේමු කිය තමයි හිටියේ. ඊට පස්සේ තාත්තා කිව්වා නෑ අපි වෙසක් කියන දේ සමරන්න ඕනේ. ඉතින් ඕවා අපි හැමෝම බෞද්ධනේ. ඒ දේවත් අපිට සමරන්න බැයි නම් වැඩක් නෑනේ ඉතින්. ඒක නිසා තමයි අපි ඔහොම ඉතින් කූඩු ගෙනල්ලා ඒව අලවලා ඉතින් අපි සතුටු වෙන්නේ ඉතින් ඒව ඇලෙව්වා. අලවලා ඉතින් අපි මේවා දාලා අපිම ලස්සන බල ඉන්නවා. ඒක තමයි වෙන්නේ ඉතින් ඔය අපේ අම්මා කපලා දුන්න රැලි ටික මං ඉතින් දැන් අලවනවා. එන සංයමයෙන් අලවන්න ඕනේ. ඉතින් ඇඳේ ගියොත් ආයි ගලවපුවාම කැත වෙනවනේ. දැන් ඉතින් මේ වෙනකොට මගේ සින්දුවත් ඕෆ් වෙලා. හරිම සෝචනීය. කමක් නැහැ. වැඩේ කරන්න නිඳගත්තේ දැන් ආයි නැගිටින්න බෑ. කම්මැලි. ඉතින් මේ පාර ඇත්තටම අපේ ගෙදර ලොකුවට වෙසක් සමරන්නේ. ඒ කියන්නේ මේ ලොකුවට කූඩු හැදුවේ නැහැ. කූඩු 5යි එල්ලන්නේ නැත්තම් වෙන පාර නම් අපේ තාත්තා පොඩි තොරණකුත් ගහනවා. මේ පාරේ එකක් නැහැ. මොකද වෙලා තිබ්බේ නැහැ අපිට. අප්‍රේලුත් අවුරුදු ඒවට මේවට මේවා වුණා. එතකොට ඉතින් ඒත් එක්කම වෙසක් ආවනේ. ඉතින් මාසෙන් ඕවා කරන්න අමාරුයිනේ. හොයාගෙන එහෙම කරන්න බෑනේ. පොසොන් එකට තොරණ ගැහුවත් අනිවාර්යෙන්ම ඔයාලත් එක්ක බෙදා ගන්න. වීඩියෝ එකක් අරගෙන ඉන්න. කූඩුවක් අලවන වීඩියෝ කෑල්ලක් විතරයි දැම්මේ. ඔක්කොම අලවන ඒවා දාන්න ගියාම වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයාලටත් එපා වෙනවා. ඉතින් ඔයාලත් වෙසක් සමරලා ඔයාලටත් වෙසක් හොඳ නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න මගේ වීඩියෝ එකට, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලට මොන වගේ වීඩියෝස් දෝනේ, ඩේ බ්ලොග්ද ඒවත් කියන්න. මගේ channel එකත් එක්ක ඉතින් ඔයාලා දිගටම රැඳිලා ඉන්න. කූඩුවක් නම් අලවල ඉවරයි. ඒ කූඩුව අලවල ඉවර වුණාට පස්සේ මට මතක් වුණා අනේ මගේ පළබවාල ටිකට අද වතුර දැම්මේ නෑ නේද කියලා. මන් නෑ වඩ එයාලා නාලා නෑ. ඉතින් මං එයාලටත් වතුර දැම්මා අම්මා අනිත් කූඩුවට රැලි කපනකම්.
මේ තියෙන්නේ ඉතින් මම නෑවූ පළව බල ටික තමයි. අනේ යාළගේ නම් අහන්න එපා. මේ ඇත්ත මං පින්ට්‍රෙස්ට් එකෙන් බලලා හැදුව එකක්. ලස්සනයි නේද? ඒක මම්ම තමයි ඩිසයින් කරේ. ඔයාලටත් ඕන නම් ඔඩ එකක් දාන්න ඩිසයින් කරලා එවන්නම් කුරියර් සර්විස් එකේ. මං ඉතින් කෝඩු අලවන්න ගත්තේ නාපු ගමන්නේ. ඇත්තටම නෑවහම බඩගිනිනේ. නෑවට අපේ අම්මගේ රසමරස බත් එක කන්න බැරි වුණා මට. ඉතින් මං බත් එකත් කාලා ආයෙත් ඉතින් කෝඩු අලවන්න වුණා මට. බත් එක කාලා මෙන් ඔන්න ඉතින් මං කාලි වරුණා විතරයි මට ඩරාස් එකේ මාමා කෝල් කරා. ඊට පස්සේ ඉතින් ගිහින් බැලුවා මොකද්ද ඕඩර් එක කියලා. මං ලෙන්ස් දෙකක් දැම්මා ෆෝන් එකට මේවා කැල්ලා දාන්න. ඇත්තටම හොඳයි. මං ඩරාස් එකෙන් ගොඩක් බඩු ඕඩර් කරනවා. ඩරාස් එකේ බඩු හිතනවට වඩා ගොඩක් ක්වොලිටි. මම ඔය කොවිඩ් කාලේ ගත්ත ෆෝන් එක තියන්න ස්ටෑන්ඩ් එකක්. ඇත්තටම මම ඒක තාමත් පාවිච්චි කරනවා. අවුලක් නෑ. ගොඩක් අය කියනවනේ ඩරාස් හොඳ නෑ. සමහර විට එක එක ඒවා කියනවනේ. මම නම් වෙන ඇප් වලින් බඩු ඕඩර් කළාම නැහැ. ඩරාස් තමයි ගොඩක් මම පාවිච්චි කරන්නේ. ඩරාස් අලිඑක්ස්ප්‍රස් පාවිච්චි කරනවා. හැබැයි ඒ වගේ බඩු තනනවා ටිකක් අඩුයි. අනික ඒ කියන්නේ සමහර සල්ලි අරගෙන ඉවන්න නැති ඒවාත් තියෙනවා. ඉතින් ඒවට රැවටෙන්නේ නැතුව ලංකාවේ මැප් එකකින් දැම්මනම් ඉවරයිනේ. අපි ඇතුළේ කූඩුවෙන් වෙසක් එක දවසේ දවල් එල්ලුවා. අපි දන්සල් නම් ගියේ නෑ වෙසක් එක දවසේ දවල්. එල්ලුවාට පස්සේ ෆයිනල් ලුක් එක පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ ඉතින් අපේ ගෙදර වෙසක්. අපි මහන්සියෙන් හදපු කූඩු වල ප්‍රතිඵල. මේ වෙසක් දවසේ රෑ පන්සල් යන්න තමයි ලැස්තිලා ඉන්නේ. ඉතින් ඊළඟ පොඩි ටිකට් කෑල්ලක් ඒකට වල දැම්මා. ඉතින් අපි මුලින්ම පන්සල් ආවා. මේ අපේ ආව පන්සල තමයි ලංකාවේ ලොකුම භද්‍රාසන පිළිම ඉදි කරපු පන්සල. මේක නම් ටීවී දෙරණින් එහෙමත් පෙන්නුවා. ලස්සනයි. මේ පන්සලත් ලස්සනයි. බුදු පිළිම වැඩ සිටින විදියත් ලස්සනයි. ඔයාලත් ඇවිත් බලන්න. මේ පන්සලේ ලොකු ලස්සන තොරණකුත් තියෙනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න. මේ තියෙන්නේ තොරණ තමයි. ඉතින් අපි පළවෙනි දවසේ නෙමෙයි අපි දෙවෙනි දවසේ මාර වෙසක් කලාප බලන්න ගියා. ඇත්තටම මේ පාර අපේ වෙසක් කලාප තිබ්බේ අපේ ඉස්කෝලේ. මම ගියපු ඉස්කෝලේ. මම මුලින්ම යනකොට කට්ටිය භක්ති ගීත කියනවා. අනේ ඉතින් මම එතන වෙලා ගොඩක් වෙලා බලගෙන හිටියා. මොකද මාත් චූටි කාලේ ඉස්කෝලේ යනකොට එන ආසාවෙන් භක්ති ගීත කියන්න තමයි යන්නේ මුලින්ම. වෙසක් කලාප කිව්වහම භක්ති ගීත ඉතින් තියෙනවනේ. එතකොට ඉතින් අපිව තෝරගන්න. එතකොට ඉතින් මාත් භක්ති ගීත කියවන්නේ කියලා මට ඒවල විදිහ බලනකොට මතක් වුණා. මම ඉතින් ගොඩක් කුඩු වීඩියෝ කරේ. කුඩු දෙක තුනක් වීඩියෝ කරා. ඒවත් ඉතින් ඔයාලට බලන්න දැම්මා. ඉතින් ඔහොමයි මගේ වෙසක් සතිය ඉවරුනේ. ඔයාලගෙත් වෙසක් සතිය ගැන පොඩි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න. එහෙනම් වීඩියෝ එක බැලුවට thank you so much. ඔය වෙසක් අහස තියෙන්නේ පේනවනේ ලස්සනනේ. තවත් ලස්සන vlog එකකින් හම්බෙන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. bye.